Hi everyone. Welcome you all to our YouTube channel Daily Dose with ND and YD. ඔන්න ගොඩ කාලයකට කලින් ඔයාලත් එක්ක වෙනස් විදිහේ වීඩියෝ එකක් ෂෙයා කරගන්න හිතුණා. අද මම යනවා මගේ කැරියර් එකට විශේෂ ගමනක්. ඉතින් එන්න මාත් එක්ක යන්න. අපි බලමු කොහෙද යන්නේ කියලා. ඉතින් මම වෙනද වගේම මේකට පොඩක් රෙඩි වුණා කලින් ඉඳන්ම මට කැමති විදිහට ඩ්‍රෙස් කරගෙන. ඉතින් මම ඒ තැනට ගියා. මේක වෙන මුකුත් නෙමෙයි IT ඉන්ඩස්ට්‍රි එකේ තියෙන IT කන්ෆරන්ස් එකක්. මම සහභාගී වෙච්ච මට යන්න ඕන වුණු ලේටස්ට් ටෙක්නොලොජිස් ගැන දැනගන්න තිබිච්ච හොඳ කන්ෆරන්ස් එකක්. මේක තිබුණේ Shangri-La Hotel එකේ. මේක තමයි 43rd National IT Conference conducted by Computer Society of Sri Lanka. ඉතින් අද එදා දවසේ තුන්වෙනි ඩේ එකට තමයි මම සම්බන්ධ වුණේ. ඉතින් කලින්ම පේ කරලා එදා තීම් එක වුණේ fostering a human-centric nation towards society 5.0. Actually, trust me, it was true celebration of innovation, technology, and collaboration in Sri Lankan's IT landscape. So there were like variety of participants in the IT industry has joined to the sessions. Very informative sessions were there. So I hope මේ career එකේ කවුරු හරි ඉන්නවා නම් මේ වගේ conference වලට සම්බන්ධ වෙන්න ඔයාලට පුළුවන්. Just Google CSSL, Computer Society of Sri Lanka. Then there you have their website and the details. You can have their membership there. So once it is done, you will receive kind of several TikToks, මේ වගේ conferences. You can definitely join. දැන් ඉතින් ඔය විස්තර ටිකත් එක්ක මම Shangri-La Hotel එකට ගිහිල්ලා පාක් කරගෙන ඒ ලොබි එකට යනවා. මේක සෙෂන් එක තිබුණේ ඔක්තෝබර් month එකේ. ඉතින් ගොඩක් valuable topics ඒ කියන්නේ fintech, edutech, agritech, AI, info security, e-governance මේ වගේ different topics කතා කරා. industry එකේ ඉන්න experts ලා ඇවිල්ලා especially කියන්න ඕනේ ගොඩක්ම Huawei ඒ වගේ වෙන companies වල IT sector එකේ ඉන්න experts ලා තමයි මේකට ඇවිල්ලා තිබුණේ. ඉතින් ඉස්සරහටත් මේ වගේ conferences තියෙනවා. කාරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් නිතර touch එකේ ඉන්න ඔයාලට පුළුවන් මේ වගේවට join වෙන්න. ඉතින් දැන් ඔයාලා මේ දකින්නේ session එකේ මම ගත්ත clips ටිකක්. ඇත්තටම කිව්වොත් ඒ tech talks ඊට අමතරව collaborative sessions තමයි තිබුණේ. ඉතින් ඒව අතරේ අපිට තව අපේ registration එක වෙලාවේදී අපිට පොඩි gift pack එකක් හම්බුණා. ඒ කියන්නේ bag එකක් ඔය වගේ. ඉතින් ඒවලුත් හම්බුණා. හරි සතුටුයි මේ වගේ conference එකකට ගිහිල්ලා අපේ knowledge එක වැඩි කරගන්න පුළුවන් වුණු එක ගැන personally මට. Because the market is inefficient. Iron, cement, sand, all are oligopolies. Somebody has to break. So from here, it's great to see on papers, on the demonstrations, and of course in keynotes that we are talking about today. ඔන්න ඒ අතරේ අපිට ඒ සෙෂන් යන අතරෙම පුළුවන් වුණා මෝර්නින් ටී එක ගන්න. ඉතින් ඒ දේවලුත් හැමදේම arrange කරලා තිබ්බ මේක full package එකක්. විශේෂයෙන් කියන්න ඕනේ QA side එක, project management, cyber security ඔය වගේ ඊට අමතරව IT field එකේ ගොඩක් informative updates ගන්න කැමති අයට පුළුවන් මේ වගේ conferences වලට join වෙන්න. LinkedIn through ඒ වගේම තමයි CSSL website එක සහ ඒගොල්ලන්ගේ contact through ඔයාලට පුළුවන් විතරම සම්බන්ධ වෙලා ඉන්න. ඉතින් ඔය විදිහට
මේ සෙෂන්ස් හැම දෙයකටම සම්බන්ධ වෙද්දි මට තේරුනේ ස්පෙෂලි AI ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන අලුත් ටෙක්නොලොජි එකත් එක්ක ඉස්සරහට ඉන්ඩස්ට්‍රි එක ගොඩාක් දියුණු වෙයි සහ ඒවෙන් වෙන්න පුළුවන් බෑක්ඩ්‍රොප්ස් මොනවද කියලා හඳුනගෙන IT සෙක්ටර් එක කොහොමද ඉස්සරහට යන්නේ කියන එක තමයි අත්‍තරම මේ සෙෂන්ස් වලදී ගොඩාක් දැනගන්න පුළුවන් වුණේ. Currently serving as a principal systems engineer at Fortinet, he specializes in delivering customized security solutions with expertise in areas such as network security and security operations. Join me in welcoming principal systems engineer. ඉතින් මේ වගේ එක්ස්පර්ට්ස්ලත් එක්ක අපි මේ කොලැබොරේට් වෙනකොට මට දැනෙන දෙයක් තමයි ඉන්ජිනියරින් ඉන්ඩස්ට්‍රි එකේ කියන්නේ IT ඉන්ජිනියරින් කියන ඒ සෙක්ටර්ස් වල ඉන්න අපිට අපි මට තියෙන්නේ 3 years වගේ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේ අයගෙන් ගන්න ඒ එක්ස්පීරියන්සස් වල අයිඩියා එක අපේ ෆියුචර් කරියර් එකට ගොඩාක් වැදගත් වුණා. ඉතින් ඒකත් මට හිතුණා මේ වීඩියෝ එකේදී මතක් කරන්න. He's a regular speaker at prominent developer events and he holds a PhD in computer science from RMIT University in Australia. Join me in welcoming the Vice President of AI WSO2, Mr. Lalit Jayasinghe. Ladies and gentlemen. So where it doesn't really know which restaurant is going to go for, it's got to work out which restaurant is going for. So it's very different, and the dangers and the governance and everything between those two is different. So to kick things off as an icebreaker, what I want to do is to initially open up everybody to some of these applications, the use cases, the impactful use cases that we've seen around the world. And what I'm going to do as a start is to pose to each of the panelists the question of, give me an example of an agentic AI that you've seen in operation over the last year, either in your own companies or outside, that has impressed you the most. Where do you see what has really caught your eye, and then start off with that. So, Nachikeet, I'll start from you and we'll go down. ඒ හැමදේම අතරේ ඉතින් මං කියවනේ මේක ෆුල් පැකේජ් එකක් කියලා. ඉතින් අපිට මෝර්නින් ටී එක තිබ්බා වගේම ලන්ච් බුෆේ එකක් තිබුණා, ෆුල් ස්ප්‍රෙඩඩ් බුෆේ එකක්. ඒ කියන්නේ සුප් කෝන එක, සලාඩ් කෝන එක, හොඳ වෙල් ස්ප්‍රෙඩ් මේන් කෝර්ස් එකක්, ඩිසර්ට් ඒ හැමදේම. ඉතින් මමත් ඒ දේවල් ඒ විදිහට try කරා. ඒ වෙලාවේදී පොඩ්ඩක් කැප්චර් කරගන්න හිතුණා. වීඩියෝ ක්ලිප්ස් ටිකක් කොහොමද ලන්ච් එක තිබුණේ කියන එක සහ රැෆල් ඩ්‍රෝස් ඒ වගේම තමයි අවෝඩ් සෙරමනි එකක් මේ හැමදේමත් මේක ඉන්ක්ලූඩ් වුණා. ඊට පස්සේ දැන් ඔයාලා මේ දකින්නේ ඉවනිං ස්නැක් එක අපිට ස්වීටස්ට් ඩිසර්ට්ස් වගේක් ඒවත් එක්ක ටී කොෆි දේවල් තිබුණා. ඉතින් ඔය දේවල් ඔක්කොම එන්ජොයි කරලා එදා දවස ෆුලි ෆන් විදියට ගත කරලා තමයි මං ආවේ. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉස්සරහට එන්නම්. Daily Dose with ND and YD YouTube channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම් හැමෝටම එතකන් bye bye.